මේ ඔක්කොම brand new number plate නැත. මේක හදපු එකනේ. මොකද normal එක? මේ තමයි ඉතින් GTR logo එක ගාලා. මේ මොකද්ද මේ GTR මොකද්ද? මේක GTR original R34 එක. 34. පොළ 2000ක් විතර වෙනවා. කානේ තියෙන අයිකොනික්ම කාර්. අයිකොනික්ම කාර් එක වැඩියෙන්ම ජපානයේ හොරකම් කරන කාර් එක. ආ? ජපානයේ වැඩියෙන්ම හොරකම් කරන කාර් එක R34 එක. එච්චර ඒවාද හොරකම්ත් කරා? වැඩි ඒ කියන්නේ මේකේ වටිනාකම හැටියට මේ වාහන ජපානයේ උස්සනවත් එක්ක. සිරාට ජපානයේ හොරු හිටියේ නැතුණාට මෙන්න මේක උස්සන්න ඕන තරම් හොරු වෙනවා. මේක උස්සන්න. මොකද මේකේ වටිනාකම කියන්නේ කියලා නිම කරන්න බෑ. හැබැයි මේක තමයි වැඩියෙන්ම හොරකම් කරන කාර් එක ජපානයේ. ජපාන. ඒක R35 එකටත් වඩා R34 එක මේක ඔරිජිනල්. මේකට ගහන්න ඒක හරියන්නේ නැති බයික් එක. ඉමේජයි මේ ටික ගන්න පුළුවන් නේද? මේක තමයි GTR. කටේ කියන විදිහට මේක තමයි ජපානයේ වටිනම උස්සනම වටිනම මෙතන මීල කරන්න බැරි වාහනයක් කියන්නේ මේක තමයි. GTR මොකද්ද මේක? R34. ඇතුළේ එකක් තියෙනවා. ඒක ගැන මෙයා තමයි දන්නේ. ඒක GTR R35 Nismo. 2024 ලු. ඇතුළේ දෙන්නේ ඒක තනියකට ඇතුළට දාලා වහලා තියෙන සීන් එකක් තියෙනවා. මේව අපිට ගන්න පුළුවන්. බැරුණා. මේක ඔරිජිනල් ලා. මේකද ඔරිජිනල්? මේක මොකද්ද? මේක GTT එක කතන මේක ඉස්සලා කිව්ව දෙයක් ඒක ගණන් ගන්න බෑ වැරදිලා. ඒක වැරදිලා කියපු දෙයක්. මේක නෙමෙයි මොකද මේක තමයි ඔරිජිනල් එක. මේක තමයි ජපානයේ වැඩිම හොරකම් කරන කාර් එක. මේක GTR34 මේක GTT. තනිතර තියෙනදානේ. ඔව් මේක ඔරිජිනල් කාර් එකේ 2 door එන්නේ. මේක දරවල් දෙකක් තියෙනවා. මේකේ සීන් එක. මේක දරවල් හතරක් තියෙනවා. හතරක් තියෙනවා. හතර එක මේ තනි දරවල් දෙකක් එන්නේ. පාසනයිනේ. මේ කාර් එක Hachiroku GT86 Toyota. ලිබර්ටි වෝක් බොඩි කිට් එක ගහන්නේ. ලිබර්ටි වෝක් කියන්නේ ජපානයේ ලොකුම මේ කියන්නේ මේ වයිඩ් බොඩි කිට් බොඩි කිට් ගහන කම්පැනි එකක්. එතකොට පිටිපස්සේ ඉන්නේ මොකද්ද? පිටිපස්සේ තියෙන්නේ අරක සිල්වියා එක සුදු පාට එක. ඒක තමයි ඒකට ගහලා තියෙන්නේ. ඔය සිල්වියා එකට ගහනවා උඩින්ම සුප්‍රීම බොඩි කිට් එක ගහලා තියෙන්නේ. ඒක. ඕක මෙතන බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ලිබර්ටි වෝක් ෂෝරූම් එක තියෙනවා මේ නගෝයා වල. මේක දරකද? මේ අර සුදු පාට එක. එහෙනම් තමයි තියෙන්නේ. මොකද මේ සමහර වාහන වල නම්බර් ප්ලේට් තියෙන හින්දා අපිට පෙන්වන්න විදියක් නැහැ. මොකද හේතුව ඒක දන්නේ නැහැ. ඒකට හේතුව මොකද ප්‍රශ්නයක් කියන්නේ. අපිට ජපානයේ අහන්න නැතුව වීඩියෝ කරන්න බෑ තහනම් නැත්නම් ඒ හින්දා ඒකෙන් තමයි මේක ෂොප් එකේ පොඩ්ඩක් වීඩියෝක් දාන්නේ. මොකද මේකේ නම්බර් ප්ලේට් නැහැ. සමහර ඒවා පෙන්වන්න විදියක් නැහැ. මොකද හේතුව නම්බර් ප්ලේට් තියෙන ඒවට වීඩියෝ කරන්න බෑ. වාහනේ මේවා මොකද ඩිසීඩේ වුණොත් දඩයක් ගාව මේ වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ අයිනේ සමහර අය වාහන පෙන්වන්න මෙතන වාහන ගොඩාක් තියෙනවා පෙන්වන්න බෑ. ඒවා ලංකාවේ නෑ මම හිතන්නේ ගොඩක් දේවල් මේ පොඩ සයිඩ් එකේ වෙනන්න. ලංකාවේ නම් හිතන්නේ කොටින්ම නෑ. ඉතින් ඒ දේ හින්දා හේතුවෙන්
තමයි පෙන්වන්න බැරි. ඇතුළේ අපේ අනිත් දෙන්න නම් චූටි බර පොඩි පොඩි මේ වගේක් බලනවා. ඉස්සරහට යන්න දෙලා ලෝකේ ඉස්සරහ මාර්ගයේ තව ඉස්සරහ ක්ලියර් අපිට යන්න වෙලා තියෙනවා. වීඩියෝ එක පෙන්වන්න ඉස්සරහට සෙට් වෙන්න එන ජය වේවා. අපි කොහොම හරි පොඩි හරි අවසරයක් ඉල්ලගත්තානේ. අල්ල ඉල්ලගත්තා. එතන වීඩියෝ කරගන්න පොඩි අවසරයක් ඉල්ලගත්තා. නම්බර් ප්ලේට් කපලා තමයි දාන්නේ කොහොමද. මෙතනදී මහාන මොන වගේ දේවල් චුට්ටක් කියන්න මට. එතන තියෙන්නේ තනිකරම වයිට් පුඩි කිට් ගහපු කාර්. ඒ කියන්නේ මේ ලිබර්ටි වෝක් කියලා මේ ඉතින් තනිකරම ලිබර්ටි වෝක් පුඩි ගහපු කාර්. ලිබර්ටි වෝක් මොන පොඩි කිට් එක තියෙන්නේ. ඒතර මෙතන තියෙන වාහනේ එතන එකම තියෙන්නේ මේ නිර්මාණ කාර්යක මොනවාද අලුත් GR86 එක. වයිට් පුඩි ගහපු අර පිටවස්සේ තියෙනවා සුදු පාට සිල්වර් එක. ඒ දෙක තමයි වයිට් පුඩි ගහපු කාර් දෙක තියෙනවා. තාප් පිටිම මාස එකක් තියෙනවා R35 එක. R35 එක. කාර් එක තියෙනවා අතන තියෙනවා. එහරට යන්න ටිකක් අමාරුයි. මොකද පොඩි අවසරයක් දුන්න කියලා එකෙන් අයිති ප්‍රයෝජන ගන්න බෑනේ අපිට. මොකද මෙයා විකුණන්න තියෙනවා කියලා කියන්න බෑ. මොකද මෙයා නම්බර් ප්ලේට් තියෙනවා. ඒ දේ හින්දා. ඔව් සමහර ඒවාල ගණන් ගහලත් නැහැ කියන ගණන් කියන්න බෑ. මිලක් කරන්න බෑ. මිල කරන්න බෑ. ඒවා අහලා තමයි ගන්න. අහලා තමයි ගන්න. ඒ වගේ සීන් එකක් තමයි තියෙන්නේ. ඒගොල්ලෝ මිලක් දාන්නේ නැහැ. ඒ දේ හින්දා. අපි තියනවාද කියලා නම් දන්නේ නැහැ පුතේ. මෙන්න වාහනේ ටික තමයි හරියට වීඩියෝ එක දැන් පෙන්නන්නම්. ඊනේ ගණන් නම් දාලා නැහැනේ. මාරිස්සලා කිව්වා අනේ තමයි මේ තියෙන්නේ මෙතන. ඒක නම්බර් ප්ලේට් එකක් තියෙන එකකින්ද චුට්ටක් මට මේක පෙන්වන්න බෑ ළඟට ගිහිල්ලා. මොකද එහෙම දාන්න බෑනේ. මේකේ නම්බර් ප්ලේට් එක කපලා දාන්න. බයික් එකක් තියලා ලස්සන. සමහර වාහන මාසම මෙන්න මේකට යන එකයි මම දන්නේ නැහැ. නංගු යනට මේගොල්ලෝ දන්නවා. ඉස්සෙල්ල වීඩියෝ කිව්වා කට්ටිය මොනවද මේ කියලා. ලංකාවේ වාහන වලට හීන තියෙන කොල්ලන්ට මේ වගේ වාහනයක් පදින්න කොහේ රටකදී හරි ලංකාවේ හරි ඉෂ්ට සිද්ධ වේවා කියලා බලාපොරොත්තු වෙනවා. දැන් මේ වාහන දෙක ගැන චූටි විස්තරයක් දැනගන්න බලමු. ඩියෝ නෑ ඉන්නවා. එයා වාහන ගැන පොඩ්ඩක් වටේ කැරකිලා කරලා ඔක්කොම බලලා විස්තර ටික දෙනක් බලාගත්තා. මොකද මට වඩා දන්නේ මෙයා. මට පොඩ්ඩක් කියන්න ඩියෝන් වාහන විස්තර ගැන චුට්ටක්. මේක කියනවා නම් මේක ඩැක්සන් 240 Z එකක්. මේක පරණ කාර් එකක්. මේක වයිට් පුඩි මේක සාමාන්‍ය කොච්චර ලොකු ගාණක් ඒ ඉතින් ඉදිරියට මේකත් සාමාන්‍යයෙන් කොළ 500 600 කොහොමද පරණ වාහන මේ 1000කට හැං යනවා. 1000කට හැං යනවා. මේක සාමාන්‍ය මේක මොකද්ද මේක? මේක Toyota Supra MK5. හරිද? මේක තමයි අලුත් Supra එක. මේක අලුත් Supra එකද මේක? අලුත් Supra එක. බොඩි කිට් එක මේක ඔරිජිනල් එන විදිහද කොහමද? මේ ඔරිජිනල් එන නෙමෙයි මේ ලිබර්ටි බොඩි කිට් එක ගහලා තියෙන්නේ. ආ. මේ මොනවාද? මේ වටිනවා මේ කාබන් ෆයිබර් මේක ඔරිජිනල් නෑ. මේ ලිබර්ටි බොක්ස් ස්පොයිලර් එක ගහලා මේ ඔක්කොම හදලා දෙන්නේ එහෙම. මේක GR මේ අලුතෙන් එන එක අර Toyota Grasso Racing කියලා එහෙම තමයි හදලා දෙන්නේ GR කියලා. GR කියලා. ඔව්. මේ තමයි දින මේ ඇලෝවිල් එහෙම මේ ඔක්කොම ලිබර්ටි බොක්. මේ සෑහෙන ගණන් මේක. මේක ඇලෝවිල් සෙට් එකක් සාමාන්‍ය ලක්ෂ 25ක් 30ක් විතර වෙනවා. ඒ වගේ ගණක් යනවා. ඒ වගේ ගණක් යනවා. ඒකට වැඩි වෙනත් පුළුවන් නේ. ඔව්. ඒක තමන් ගන්න විදිය අනුව තමයි. මේක ඇතුලේ දාලා දින්නෙත් මොකක් කරේ මේකේ හින්දා වෙන්නේ නැති නේ. මේක ලස්සනයි නේ. සෑහෙන වටිනවා අහන්නේ.
මේ සෙට් එක නේ. සෑහෙන අරක මොකක් වගේද? මේක GTR R35. GTR R35. GTR කිව්වත් නම දන්නවා. ඔව්. GTR R35 ඒකත් ලිබර්ටි වෝක් පොඩි කිට් එක ගහලා පොඩි තියෙන්නේ. කිට් එක ගහලා තින්නේ. ඔය ඇලොයි සෙට් එක සෑහෙන ගන්න. මේ ඇලෙලි සෙට් එක. ඕකේ බඩු ටික ඔකට බඩු ටික දාන සල්ලි වලට තව ඔය වගේ ගානක් ගත්තේ. ඒ වගේ. ඔය. මේකත් ඉතින් මිල කරන්න බැරි වගේ සීන් නැත්තේ මේ ගන්න බෑ වගේ සින්නක් තමයි තියෙන්නේ. ඕකත් මේ ඔක්කොම සල්ලි ගණන් දාලා තියෙනවා. ගණන් කියන්නේ අහලා තමයි දැනගන්න කියලා දාලා තියෙන්නේ. මේ වල ගණන් එහෙම කියන්නේ නැහැ. ඒ කියන්නේ ඒ තරම් වටිනවා. වටිනවා. මොකද මෙතනත් දාලා තියෙනවා මේ අහලා ගන්නවා දැනගන්න තියෙන්නේ. ඒ නෑ මෙතන ගානක් දාලා තියෙනවනේ. ඕක ගානක් දාලා මේ ගානක් දාලා තියෙනවා. අරවල දාලා මේවල දාලා නෑ ගණන්. මේ එකකවත් ගණන් දාලා නෑ. මේක ගානක් දාලා දෙන මේ කොළ කියන්නේ ගණන් දාලා නැහැ කියන්නේ මේ වාහනේම පදින වාහන වෙන්නදී අරකට පදින වාහනයක් වෙන්නදී ඒ වගේ ගණන් තමයි දෙන්නේ. මේක ඉතින් අර පිස්සු හැදෙන එකම එක තියෙන්නේ මෙතන තමයි මේක තමයි නේ. ඒකේ Silvia S15 විශාල සිල්වියා. මේ බොඩි කිට් එක තමයි දැනට ගහලා තියෙන හොඳම බොඩි කිට් එක ලිබර්ටි බොක්ලා ගහලා තියෙනවා. මේක මේක තියෙනවා R34 GTR එකටත් තියෙනවා මේක R34 එකටත් තියෙනවා R32 එකටත් තියෙනවා. මේ වගේ බොඩි කිට්. මෙයාගේ බොඩි කිට් එක. මෙතන දෙන්නේ මේව එක. සල්ලි හම්බ කරන්න ඕන කියන්නේ මේ වගේ දේවල් වල තමයි. අන්න බයික් එකක් යනවා. හරි. අපි තව මම හරි වීඩියෝස් වගේ ඉස්සරහ හම්බුනොත් පෙන්නන්න. මේකෙත් ගාන ගහලා තියෙනවා. මේ වල ගානක් මේකෙත් ගානක් නෑ මේක නෑ අහලා දැනගන්න තියෙන්නේ. මේ ගහලා දැනගන්න ඕනේ. අපි එනම් ඉස්සරහ තව මම හරි බයික් වාහන හම්බුනොත් පෙන්නන්න. ඉතින් අපොඩේලා මෙතන හැදෙනවා ෆොටෝස් ගහනවා ෆොටෝස් ටික දාන්න මේ එකේ. එහෙනම් ඉස්සරහ එනම් ජය වේවා ෆොටෝස් අනමාටියක් ගන්න වීඩියෝ එකක් හදන්නවා. ඒකෙන්ද කට් එකතු වෙලා එනම් ජය මන් තියනවා සෙට් එක වෙනවා. තරක් හිටියා ඇති වුණා දැන් යන්න යන වෙලාව හරි ඒත් මදි දැන් යන ඉස්සරහට ගිහිල්ලා දැන් ගෙදර යන්නත් ඕන ටයිම් එකක් එනවා ඉස්සර වහන තිබ්බොත් ඒකත් පෙන්නගෙන යන්න එහෙනම් අපි ඉස්සරහින් හම්බ වෙනවා ජය වේවා යනවා ගෙවල් පැත්තට දැක්ක වගේම අය කුඹුරු යාය බලාගෙන යන ගමන් ඉන්නේ මොකද මම ලොකු උනක් කියලා ගන්න දන්නේ පාබෙන ලෝකේ ෆොටෝස් නම් ගැහුවා ගොඩාක් කට්ටියම වාහන වලට ඇත්තටම පිස්සු වැදලා එළිය දැක්කහම බලමු මොනවා වේද කියලා අපේ අනාගතේ එහෙනම් යමු ඉස්සරහට මොකද එන්නේ බලන්න වෙන්නේ නැහැ යනවාද යනක මන් තියෙන හම්බෙච්ච දෙයක් තිබ්බොත් තව මොහරි දාන්න ලොග් එකට දාන්න එහෙනම් ඉස්සරහින් සෙට් බඩගිනි ඔප්පන්න කලින් පට්ට විදියට මොහරි ගන්න ඕන කාලා අද බ්ලොග් එක ඉවර කරන්න තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ යම් ඉස්සරහට ජාවේ වෙන අපි දැන් යන ගමන් සෙකන්ඩ් ස්ට්‍රීට් එකක් තියෙනවා. අපි එතනට පොඩ්ඩක් යනවා කියලා බලන්න. මොනවද තියෙන්නේ ඇතුලේ එකක් පොඩි වීඩියෝ එකක් පෙන්නන්නම් බල ඇතුලේ. ආසාවට ගිහින් බලන්න. නැචරේ. ස්ට්‍රීට් එකකට ආවා. එයාපෝට්ස් තියෙනවා මෙතන. එයාපෝට්ස් ප්‍රෝ එක තියෙනවා. කොලේ සින්නටයි ගන්න. බොට්ස් මික්ස් එදෙනවා එක කොළ 4යි සෙන් 5යි ගණක් වෙනවා වොච් තියෙනවා Apple Watch iPhone එකක් තියෙනවා 12 එකක් තියෙන 64GB කොළ දෙකයි ගන්න.
13 සෙට් එකක් තියෙනවා 13 Pro Max එක කොල 8යි ගානක් ලබයි මොකද මේවා ඒගොල්ලන් පුළුවන් තරම් බචෙක් කරලා අපිට ගන්න පුළුවන් ඒකින්ද අපිට බය නැද යන්න සිකන් සීට් වල සමහර ඒවල තියෙනවා සමහර ඒවල එහෙම දෙන්නේ නැත් මෙතන පුළුවන් games play කට සීට් එකේ gaming item විතරයි වගේ නේ සීට් එකේම gaming item විතරයි තියෙන්නේ 本日も両仙台の集まりでご来店いただき誠にありがとうございます。お客様の呼び出しを申し上げます。9番でお待ちのお客様、大変お待たせいたしました。カウンターまでお越しくださいませ。මෙතන මේ විතර තියෙන තව එහා එහා තියෙනවා අපි දැන් යනවා මේකෙන් එහා පැත්තට අන්න දෙන ෆීච් අනම්මන ඔක්කොම සෙකන්ඩ් ස්ට්‍රීට් එකේ තියෙන සෙන් 8යි ගාන කැමරා වගේක් තියෙනවා ෆෝ ටෙලිෆෝන් ලෙන්සස් කොළ දෙකයි ගණන් තියෙනවා මයික්‍රෝවන් ini das haisiya ලංකාවේ පැය 3000ක් විතර වගේ කොහේ ගත්තේ මේ රිමෝට් කාර්යයක් නෙමෙයි නේද रिमोट का गන්න තමයි මේ රිමෝට් එක නේ පිටාස් වගේක් තියෙනවා මගේ ඕන සෙට් එකට චුට්ටක් ආවා සෙන් 4යි කැස්සක් තියෙනවා මාර විදියට සෙන් 3යි ගණන් වලට ඒ කොලේටක් තියෙනවා ලීඩ් ගිටාර් සෙන් 7යි ගණන් මේක පොඩි ෆර්නිචර්ස් ඒරියා එකක් වෙනම තියෙනවා මෙතන ෆර්නිචර්ස් වර්ග වෙන වෙනම දාලා වගේ ඒ වගේ තියෙනවා गिटार වගේ නැත්නම් ස්ට්‍රින්ග් වගේ නැත්නම් ස්ට්‍රින්ග් එකක් ගන්න ස්ට්‍රින්ග් එකක් කැඩිලා දෙනවා මගේ ඒක ගන්න වෙනවා I think classic guitar string ඉස්සරහට බලමු තව දුන් වර්ග මේ ඉන්නේ මම සෙකන්ඩ් ස්ට්‍රීට් වල වගේ දේවල් තමයි ගොඩක්ම තියෙන්නේ ඉතින් හත්සීයයි ෂූස් තියෙනවා වොච් තියෙනවා මෙතන වෙනම ගොඩක් සෙකන්ඩ් ස්ට්‍රීට් වල තියෙනවා හැමදේම මේක චුට්ටක් අඩු
වඩු වර්ග මොකද බේර වාරගත්ත එක අයිටම් ඉලෙක්ට්‍රොනික අයිටම් ගොඩාක් තියෙන තැන් තියෙනවා. මේකේ චුට්ටක් අඩුයි ඒ තැන. ඕනේ මෙතන මොකුත් නෑ ලොකුවට බා. යන්න එනවා දැන්. ටයිම් එකත් හරි. ආසාවට බලන්න ආවේ. යන්න එන වෙලාව හරි. තව යන්න මටත් වෙලා වැඩ ගොඩක් තියෙනවා. යන්න. දුන් ෂොප් එකක් තියෙනවා මෙතන. යන ගමන් හම්බුණා තැනක්. ඇතුළට ගියාට නැහැ එළියෙන් බලයියා. මාළු ලංකාවේ වගේ මාළු ඉන්න ගෝල් ෆිෂ්ලා ඉන්නවා නේ. සෙන් 4-8යි ගණන් වලට තියෙන්නේ. මම ඇවිල්ලා දැක්ක මේ මාළු ෂොප් එකේ. හා ගෙම්බු කොහොම ගෙම්බු ඒ නේද මේ ඉන්නේ ගෙම්බු ගෙම්බු ඉන්නේ ගෙම්බු කටුස්සෙක් වගේ එකෙක් ඉන්න රතනයිනේ. අර කටුස්සෙක් වගේ එකෙක් ඉන්න තනයිනේ. කටුස්සෙක් වගේ එකේ කටුස්සෙක් තමයි හුත්තු. කටුස්සෙක් තමයි. මේකේ මොකක්ද දන්නේ? දන්න. මේක ඕනත් ඉන්න ඕන ගෙම්බෝයි. ටැංකි සුද්ද වගේ ඩයල්. ටැංකි සුද්ද එක්කගේ ඩයල්ලක් ඉන්නවා. ඒ සුදු පාට. මේගොල්ලෝ ප්‍රතිගෙන සත්තු දැක්කම අපිට පිස්සු හැදෙනවා. ඔව්. මෙතන බලු පැටව ඉන්නවා. ගණන් දැක්කම පිස්සු හැදෙනවා. කොළ 19යි කොළ 12යි 20යි ගණන් වලට දෙනවා. හරිද? තූතු බලු පැටව ඉන්න. අයියානේ මොකද ඔයාට ලාට යන්නේ? මොකද ඒවේ ඉන්න බලු පැටව. ඉතින් වගේ එකක් ඉන්නයි. අනේ ෂෝක් අනේ. මොකෝ මිනිත් ඉන්නේ කොන්දා. ඊයා. සයිස් එක වංගුගේ. මේ කුරුමිනියෝ ඉන්නවා මේ කුරන්ද. එයා පැත්තේ කුරුල්ලෝ නම් මනම් ඉන්න අපිට ඒකට වීඩියෝ එකක් ගන්න බෑ. දාලා තියෙන වීඩියෝ කරන්න තහනම් කුරුල්ලෝ. අද අපතන ආපැටික් ඉන්නවද? ඌව බල්ලෙක් වගේ බලු පැටියෙක් වගේ. මේ කෑම ඔක්කොම ටෙක්ස් වල දෙන කෑම මෙතන ඒරියා එකක් තියෙනවා. සම්පූර්ණයෙන්ම ලයින් එකේ තියෙනවා. හයිඩියෝ. හයි. අද වගේ වහන ජීවිතය දැක්කනේ පිස්සුද වෙනව ආඩ. පිස්සුලා දෙනවා. කා ඉන්න බලන්න තවත් ඉන්නවනේ. වහන දැක්කා, මාළු දැක්කා, සත්තු දැක්කා. අද දවස නිමා වෙනවා. යම් 10ක් ඉස්සරහට 10යි මේ මාළු. ඉස්සරහින් බලමු. ඉතින් ඇත්තේ ඕනේ තියෙන්නේ. අපේ වගේ ප්ලාස්ටික් ඒවා නෙවෙයි. මේ ගොළු බෙල්ලෙක් වගේ එකක් ඉන්නවා මෙතන මේ. ගොළු බෙල්ලෙක් වගේ එකක් ඉන්නවා. මේ ඔක්කොම මේ ඒරියා එකේ වල තියෙනවා. ලංකාවේ හොර උඩේ එකක් ඉන්නවා.
මාළු ගන්න ලොකුට ගන්න නැත. කොහොම ලංකාවේ සාරි කප්පිනම් ඉන්න පේනවා මේ. සෙන් එකට තියනවා කියලා තියෙනවා. එහෙම තමයි කාලා තියෙන්නේ. ලංකාවේ සාරි කප්පිනම් ඉන්නවා. අපි එනම් යනවා ඉස්සරහට. දැන් ඇති මෙතන හිටියා. පෙට් ෂොප් එක බැලුවා. යමු. අද එනම් මාළු දැක්කා. වාහන බලන්න ගියේ. වාහනයි මාළු සත්තුයි දෙකම දැක්කා. වීඩියෝ එක එන්ඩ් කරන්න යන්නේ. ඔයාලා සබ්ස්ක්‍රයිබ් කරන්න. මාරි ප්‍රශ්න දිනා නම් අහන්න. කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්. වීඩියෝ හොඳයි ඉතින් මෙසේජ් එකක් දාන්න අනිවාර්යෙන්. කමෙන්ට් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න. ෂෙයා කරන්න කට්ටියටම. එහෙනම් get to the point එක එකතු වෙන්න. ජය වේවා.